කොණ්ඩේ ටික ටික අඩු වෙනවද? විශේෂයෙන්ම පිරිමි ළමයිගේ කොණ්ඩේ ඉස්සරහ පැත්ත සහ මැද කොටසින් කොණ්ඩේ වැටෙන්න පටන් අරන්ද. ඉතින් අද කියන්නේ මෙන්න මේ විදිහට තියෙන පිරිමි ළමයිගේ hair loss එක අඩු කරගන්න පුළුවන්. විද්‍යාවෙන් පවා තහවුරු කරලා තියෙන natural hair oil එකක් ගැන. මේකේ නම තමයි pumpkin seed oil. එහෙම නැත්නම් වට්ටක්කා ඇට තෙල්. එහෙනම් අපි බලමු pumpkin seed oil එක කොණ්ඩේ වැවීමට කොහොමද උදව් වෙන්නේ කියලා. pumpkin seed oil කියන්නේ වට්ටක්කා ඇට වලින් ගන්න natural oil එකක්. මේකේ zinc, omega fatty acid සහ vitamins වර්ග බහුලව තියෙනවා. මෙන්න මේ දේවල් ඔයාගේ කොණ්ඩේ වැටීම අවම කරනවා විතරක් නෙවෙයි, ඔයාගේ කොණ්ඩේ මූලකේශ වර්ධනය උත්තේජනය කරනවා. hair loss තියෙන පිරිමි ළමුන් කිහිප දෙනෙක් අරගෙන 2014 දී රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒකෙදි මේ පිරිමි ළමයි මාස කිහිපයක්ම pumpkin seed oil එක භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ යාළගේ කොණ්ඩේ වර්ධනය වෙන්න පටන් අරගෙන තියෙනවා. රිසර්චර්ස්ලා මේ ගැන නිගමනය කරලා තියෙන්නේ වට්ටක්කා ඇට වලින් පිරිමි ළමුන්ගේ DHT හෝමෝනයේ බලපෑම අඩු කරන්න උදව් වෙනවා කියලයි. DHT හෝමෝනය කියලා කියන්නේ පිරිමි ළමුන්ගේ කොණ්ඩය තුනී වෙන්න සහ කොණ්ඩය වැටීම සඳහා බලපාන ප්‍රධානම හෝමෝන එකක්. ඉතින් වට්ටක්කා ඇට වලින් මේ හෝමෝනයේ බලපෑම අඩු කරන්න පුළුවන් කියන්නේ ඔයාගේ කොණ්ඩේ වැටීම අවම වෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි වට්ටක්කා ඇට වල තියෙන විටමින්ස් වර්ග නිසා ඔයාගේ කොණ්ඩ මූලකේශත් වර්ධනයට උපකාරී වෙනවා. ඉතින් ලංකාවේ ජීවත් වෙන අපට නම් ඉතා අඩු මුදලකට වට්ටක්කා ඇට සොයා ගන්න පුළුවන්. ඔයාලට ගෙදරට කෑමට ගේන වට්ටක්කා ගෙඩියෙම ඇට අරගෙන මෙන්න මේ ඔයිල් එක හදා ගන්න පුළුවන්. අපි දැන් බලමු ගෙදරදීම මෙන්න මේ simple pumpkin seed oil එක හදා ගන්න ආකාරය. මුලින්ම අපට ඕනි වෙන්නේ වට්ටක්කා ඇට කිහිපයක් සහ පොල් තෙල් ටිකක්. දැන් අපිට කරන්න තියෙන්නේ වට්ටක්කා ඇට ටික හොඳින් වේල ගන්න. ඊට පස්සේ වේලගත්ත වට්ටක්කා ඇට ටික පොඩි කරගන්න. මේක ගොඩක් පවුඩර් එකක් ආකාරයට කුඩු කරගන්නේ නැතිව සාමාන්‍ය කැබිලි තියෙන විදිහට පොඩි කරගන්නව නම් හොඳයි. ඊට පස්සේ පෑන් එකකට පොල් තෙල් ටිකක් දාලා ඊටාම අඩු ගින්දර යටතේ අපි කොටාගත්ත වට්ටක්කා ඇට ටික එකතු කරන්න ඕනි. ඉන් අනතුරුව කරන්න තියෙන්නේ මිනිත්තු 5-10ත් අතර ප්‍රමාණයක් මේක රත් කරගන්න. රත් කරගත්ත වට්ටක්කා ඇට ඔයිල් එක නිවෙන්නට තියලා පෙරලා බෝතලයකට එකතු කරගන්න පුළුවන්. ඔයාට හැකිනම් වීදුරු බෝතලයකට එකතු කරගන්න. දැන් අපි බලමු කොහොමද මේ ඔයිල් එක භාවිතා කරන්න කියලා. ඔයිල් ටිකක් ඔයාගේ ඔළුවට දාලා හොඳට මසාජ් කරන්න. විනාඩි 30ක් වගේ තියලා ෂැම්පූ එකක් භාවිතා කරලා හොද ගන්න පුළුවන්. ඉතින් ෂැම්පූ එකක් භාවිතා කරද්දී විශේෂයෙන්ම මතක තියාගත යුතු කරුණක් තියෙනවා. ඔයාලා භාවිතා කරන ෂැම්පූ එක රසායනික ද්‍රව්‍ය අවම ෂැම්පූ එකක් විය යුතුයි. මොකද ගොඩක් රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ එකක් වුණොත් ඔයාගේ කොණ්ඩේ ඒ රසායනික ද්‍රව්‍ය නිසා වැටෙන්න හේතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා පාවිච්චි කරන pumpkin seed oil එකේ නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් රසායනික ද්‍රව්‍ය වැඩි අඩංගු නොවන බේබි ෂැම්පූ වගේ දෙයක් භාවිතා කරන්න. ඒ වගේම මේ ඔයිල් එක සතියට දෙපාරක් තුන් පාරක් විතර භාවිතා කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මේ ඔයිල් එකට සතියකින් වගේ මිරකල් රිසල්ට් එකක් ඔයාලට ගන්න බෑ. සතියට දෙපාරක් තුන් පාරක් මාස 3ක් වගේ කාලයක් එක දිගට භාවිතා කරොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ hair loss එක අඩු වෙනවා වගේම ඔයාගේ hair growth එකත් වැඩි වෙනවා. විද්‍යාඥයන් තහවුරු කරන ආකාරයට මාස 3කට වැඩි කාලයක් ඔයාලා භාවිතා කරොත් ඔයාගේ hair loss එක අඩු වෙලා ඔයාගේ කොණ්ඩේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයත් මේ pumpkin seed oil treatment එක try කරනවද? එහෙනම් අපිට comment එකක් දාන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් like කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න.